Hi everyone, welcome to මගේ ගෙදර YouTube channel. ඔන්න මම ගොඩ කාලයකට පස්සේ ඔයාලත් එක්ක mini vlog එකක් share කරගන්නවා. ඇත්තටම පොඩ්ඩක් busy වුන නිසා video share කරගන්න බැරි වුණා. ඉතින් මම දැන් ඔන්න ආවා බිරියානි වලට පොඩි ටිකක් අරන් යන්න. දැන් මගේ staff එකත් එක්ක එකතු වෙලා රස බිරියානි එකක් හදන්නයි ඔන්න අපි යන්නේ. අපි බලමු බිරියානි එක කොයි විදිහටද හැදුවේ කියලා. ඒත් එක්කම එක දෙයක් කියන්න ඕනේ බිරියානි එක හදද්දී රෙසිපි ටික නම් අපිට ෂූට් කරගන්න බැරි වුණා. ඉතින් ඔන්න ඔය විදිහට මං ඇතුළු මගේ ස්ටාෆ් එක මෙන්න මේ ආකාරයට තමයි අද දවසේ මේ බිරියානි එක හදන්න රෙඩි වුණේ. ඉතින් ඇත්තටම කියනවා නම් සමගින් මේ වගේ දෙයක් කරද්දී මාරම සතුටක් දැනෙන්නේ. ඉතින් බිරියානි රෙසිපි එක ගන්න නම් ඕමනාව තිබ්බා. නමුත් අපිට ටයිම් එක එකට මැනේජ් කරගන්න අමාරු වුණා. ක්ලාස් එක තිබ්බ දවසේම තමයි මේ වැඩේත් අපි උනා පටන් ගත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට එක එක්කෙනා එක එක වැඩ වාර අරගෙන කරද්දී වැඩ ඉක්මනින්ම ඉවර කරගන්න පුළුවන්. එක අතකින් කරනවට වඩා අත් 10ක් එකතු වුණොත් ඒ වැඩේ ඉතා ඉක්මනින්ම ඉවර කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ආකාරයට හැමෝගෙම උදව් මැද අපි මෙන්න මේ විදිහට බිරියානි එක හදන්න රෙඩි වුණා. ඇත්තටම කියනවා නම් මගේ ස්ටාෆ් එක ඇතුළු මගේ ගෝල බාලයෝ ටික මට ඇත්තටම ගොඩක් ආදරෙයි. ඉතින් ඒ නිසා ඔන්න ඔය විදිහට රස බිරියානි එකක් හදාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලත් බලයි මං කොහෙද මේ දවස්වල අතුරුදහන් වෙලා හිටියේ කියලා. ඇත්තටම කියනවා නම් මම මේ දවස්වල ක්ලාස් එකත් එක්ක හොඳටම බිසි වෙලා ඒකයි චුට්ටක් අතුරුදහන් වෙලා හිටියේ. ඔන්න ඔය විදිහට ඔන්න බිරියානි ටික හැදුවා. අපි බලමු කොහොමද මේවා අපි දැන් සේව් කරන්න කියලා. ඉතින් ඔන්න දැන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවානේ. හැම තැනම ට්‍රෙන්ඩ් එක තමා කිසල් කොලේ මෙන්න මේ විදිහට දාලා බිරියානි කන එක. ඉතින් අපිට උවමනා වුණා අද දවසේ මෙන්න මේ විදිහට කමු කියලා. ඉතින් මේක අපි ස්ටාෆ් එකත් එක්ක එකතු වෙලා කතා වුණා මෙන්න මේ වගේ බිරියානි එකක් හදන්න ඕනේ කියලා. ඔන්න ඔය හේතු උඩ තමයි අද දවසේ මේ වගේ අපි ඇරේන්ජ්මන්ට් එකක් කරේ. මම ඉස්සරහට මම ගේන්නම් මෙන්න මේ රෙසිපි කොයි විදිහටද හැදුවේ කියලා. ඒත් එක්කම විශේෂයෙන්ම කියන්න ඕනේ තව කරුණක් තමයි මගේ channel එකේ ගොඩක් මම බිරියානි වීඩියෝස් දාලා තියෙනවා. ඒත් එක්කම බිරියානි තියෙද්දි මොහිතෝ නැත්තම් වැඩක්ම නැහැනේ. ඒ නිසා අපි මොහිතෝ එක්කත් හැදුවා. ඉතින් මගේ බිරියානි ක්ලාස් එකට ආපු ගොඩාක් ළමයි දන්නවා කොයි විදිහටද ඒ බිරියානි එකට හදන මොහිතෝ එකේ රස. ඉතින් ඒ නිසා අපි බිරියානි ක්ලාස් එකකුත් ළඟදී කරනවා. ඉතින් ඒකට ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. බිරියානි ක්ලාස් එකේ විස්තර අනිවාර්යයෙන්ම මම ළඟදීම පෝස්ට් එකකින් ඔයාලට දන්වන්නම්. ඉතින් මෙන්න මේ විදිහට අපි කැම හදලා සමිංගයෙන් කද්දිත් හිතට දැනෙන්නේ මානව සතුටක්. මේ වගේ ඉඳලා හිටලා හරි අපි එකමුතුව මේ වගේ සතුටින් කෑම ගන්න ඕනේ. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳිලා ඉඳලා මේ වීඩියෝ එක නරඹුවට.